මොකද ඔය කරන්නේ? ඇයි පව් ගෙවා ගන්න? ඔයා පව් කරලා නැහැ නේද? අපි ඉතින් ඕම උඩ මළු යනවා යාළුවනේ. ඔය කිරි වැටයන් ගවුඩ. ලස්සන ගවුමක් යතකනද? මේ වේනනේ මේ. යාළුවන්ගේ අම්මට උදව් කරනවා ළඟට ගිහලා. මල් නැතිද? ඔන්න යාළුවනේ මේ කාන්තාරය වගේ තියෙනවා. ඔන්න යාළුවනේ ඉතින් මැනිකට බැරි නිසා ඉතින් මැනිකට සනීප නැහැ වුණා මේ දවස් ටිකේ. ඉතින් මමවත් බෙහෙත් ටික හොයලා දෙන්න ආවා. ඉතින් දැන් ඉතින් ඕන් ගිල්ලවරේ ටිකක් හොයාගෙන යන්න ආවා. තැනක තිබ්බින් තියෙනවා කියලා කිව්වා අපි නන්දනේ. මේ යාළුවනේ ඉතින් අපි නිල්ලවරේ හොයන්න තමයි දැන් ඇවිත් ඉන්නේ. මායි තාත්තයි දෙන්න ඇවිත් ඉන්නේ. අපි බලමු ඔන්න යාළුවා නිල්ලවරිය කියන්නේ මෙන්න මේකට තමයි යාළුවා නිල්ලවරිය කියන්නේ. ඔව් මොකද එක්කම මෙන්න යාළුවනේ නිල්ලවරිය. එන්නේ නිල්ලවරිය. ඔන්න යාළුවනේ නිල්ලවරිය යායම්ම තියෙනවා මේ හැරි. ඔන්න යාළුවනේ නිල්ලවරිය. නිල්ලවරිය දැකලා නැති කට්ටිය බලා ගන්න නිල්ලවරිය. ඔන්න නිල්ලවරිය දැකලා නැති කට්ටිය බලා ගන්න. මල් නැහැ තාම මල් නැත්තම් මල් මේක රතු පාට වගේ තියෙනවා රම් පාට වගේ නිල් පාටයිනේ ඔය යාළුවනේ නිල්ලවරිය මේ තාත්තත් එක තමයි යායක අපි කී කිරින්දියයි දැන් නිල්ලවරියයි හොයාගත්තා නේ තාත්තා ඔය නිල්ලවරිය පේනවා මෙන්න නිල්ලවරිය ඉතින් මම හොයාගත්තා ඔය කී කිරින්දිය ඕ මැනිකට රියන් නැගිටලා යන්න බෑ දැන් මේ දත් ටික දැන් තෙල් වගේ කිල්ලලා තියෙන සෞන්දර්යය වන්න ඕනේ නේද පල්ලෙහාට තමයි අපි ආවේ. කීකිරින්දිය හොයන්න නිල්ලවරියයි. ඔන්න යාළුවනේ බව. හිඳිලා තියෙන්නේ ඉතින් ඈ. මෙයාලට බොන්න වතුරක් නැහැ. මෙයාලට බොන්න වතුර නැහැ බව හිඳිලා තියෙන්නේ. එනිකේ දැන් නම් ටික පණ ඇවිල්ලා වගේ නේ. ටික. දැන් තමයි මූණ එළියක් තියෙන්නේ. මේ බලන්නකො ඉතින් මේ බඩු ගෙනල්ලා ලස්සනයි ඒක ගෙනල්ලා දැන් මේ ලස්සන රස් කරගෙන ලස්සනයි කුස්සිය ලස්සන රස් කරගෙන මේ නේද දැන් ටික ගන්න ඕනේ මොකද හැමදාම එක වගේ ඉන්න බෑ ඕවා මේ පැත්තට දාලා ලස්සන දැන් කුස්සිය අන්න ඕම තියෙන්නේ කුස්සිය ඒක ලස්සන චූටි වුණාද ලස්සන නේද? තර ලස්සනයි? කැස්සෙනවා. ඉතින් කියන්න ඕන. නෑ කියන්න. ඔය මං ගිහලා බෙහෙත් අවුස ටිකක් හොයනවා ඈ. හා thank you. අද නම් හොයලා තියෙනවා හොඳට. දැන් ඉතින් වෙලාවක් තියෙනවද? ටික හොදලා දෙනවනම් මට පුළුවන්. දැන් ඕන ඇයට තියෙව අනිද්දාට යවන්න තියෙන්නේ. නේ? ඉතින් යාළුවනේ දැන් ලස්සනයි නේද යාළුවනේ කුස්සිය? මැනිකේ කුස්සිය. මම පරණ කෑල්ලෙන් නෝ වෙන්නේ සර්ප්‍රයිස් කිය. යංගෝ ඉතින් මම සර්ප්‍රයිස් කරන්න ඉතින් මගේ පරණ කෑල්ලක් එන්නේ හම්බෙන්න දෙන්න ඕනේ. දැන් ලොකේෂන් එක දාලා තියෙන එතනට යා. මෙයා මාත් එක්ක තරහා වෙලා දැන් අණ්ඩාපුර අපි ආව උඩමළුවේ. දැන් මං කිව්වා මේ මයි කෑල්ල එනවා මේ හම්බෙන්න මාව කියලා. දැන් මේක තරහා වෙලා නේ. ඊයේ දා සර්ප්‍රයිස් කිව්වා කියන්න බෑ. කසම මිනිස්සෙක්. ආයි සර්ප්‍රයිස් එක කී කරනවද කියන්නකෝ. යංගෝ සර්ප්‍රයිස් එක කී කරන්නේ නැහනේ. යාළුවනේ මැනිකේ සර්ප්‍රයිස් කරන්න අද උඩමළුව ආවා. මේ මට දැනගෙන හිටිය දැන් ඔච්චරලා. ඉතින් අපේ අක්කා වීඩියෝ බලනවා. ඉතින් මේ අක්කා කේක් එකක් හදාන ආවා. ඉතින් මැනිකෙත්
සර්ප්‍රයිස් වුණාද? ඈ? මට වැල වැල හිටියද මයි පරණ කෑල්ලක් අතේ වැඩි ඒක තමයි මේ කයන්නේ යන්නේ දැන කියලා. ඕන් ඉතින් එන්න නේද? Happy birthday. ඊට කලින් මේව සර්ප්‍රයිස් එකක් කළා දිනේ. ඉන්නේ අක්කත් ඉස්සයි. රාහලා හිටියා මාත් එක්ක මේ පරණ කෑල්ල හම්බෙන්න යනවලු මේ අක්කා කෙනෙක් මට කතා කරා අපේ වීඩියෝ බලන මේ මෙයාගේ උපන්දිනේට කේක් එකක් හදාගෙන එන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ ඉඳ උඩමළුවට මෙයා දැන් දන්නේ නැහැ මොකටද ආවේ කියලා. දැන් නම් මේ සර්ප්‍රයිස් වෙලා ඉන්නේ මේ. උපන්දිනේට කලින් කේක් එක හම්බුණා. ඒ කියන්නේ අක්කට වෙන එන්න ටයිම් එකක් නැහැ කිව්වා. ඊට පළවෙනි පාර්ශ්වයේ මම කේක් එක. මෙයා හිතුවේ නෑ මෙහෙම දෙයක් මං කරයි කියලා. ඇත්තටම හිතුවේ නෑ. මම කේක් එකක් කපලම නෑනේ. වෙන අවුරුදු වල දෙන්නගේම දුවගේ දෙන්නගේම එකම එකටනේ තියෙන්නේ. එහෙනම් දෙකම එකට වගේ තියලා තමයි කපන්නේ. ඒකත් ගිය අවුරුද්ද විතරයි දුවට කේක් එකක් ගෙේදී නම් මං කපුව නැත්නම් මෙයා කපලා නෑ. නෑ. ඉතින් මෙයා දැන් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ මේ කේක් එක. ඒ අක්කා කේක් එක දීලා ගියා. ඉතින් අක්කේ ගොඩාක් තැන්ක් යූ ආට. ඉතින් වැටලා තියෙනවා. ටැග් එක කියලා. මේ ටික මොකටද වැඩ? චුක්කන්නේ නේ? පැලදින පෑගෙන මල් අහුලා. අසුදු මොකවද පැත්තකට වෙලා පැත්ත ගහලා ඉන්නේ. ඇයි මොකෝද පැත්ත ගහලා ඉන්නවා ඉතින්. සතුටින් ඉන්නවෝ නටන්නේ. ඊයේ කේක් එකක් තරම් දුන්නා නේද? ඔයා නෑ නෑ රක්ෂකනේ. ඉතින් යානේ කිව්සේ මට කිව්වේ සර්ප්‍රයිස් කරන්න ඕනේ මෙහෙම. එයා සර්ප්‍රයිස් කරන්න සප්පයා. ඔයා අනුන්ගේ. මේ අනුන්ගේ නෙමෙයි මේ අක්කයි අර කලුතර නංගි කෙනෙකුත් මේ ඔයාට මේ ඉක්මනින් සුව වෙන්න කියලා මේ මල් පූජා කරගවනේ. මල් වට්ටියකුයි හඳුන් කූරු වගේ පූජා කරනවා. බාරයක් වගේ කලුතර බෝධියනේ. ඒකනේ ගොඩක් පිං ඉතින් යාලට නේ. කේක් කරන් දුන්නා කියලා ඔයා අරන්න දෙන්න බෑ හෙට ඕනේ. හරි හරි අනිවාර්යෙන් මගේ එක හම්බෙන්න. හරි. කේක් එක. නේන? අර දුප්පත් වලක් තියෙන හද බඩු මල්ලක්. ඔව් අනේ ඒව තමයි කරන්න ඕනේ. බඩු මල්ලක් ගින්ගෙන. කේක් කනවා අර පොඩි දරුවට නේද? කේක් කනවනේ කොහමද? එන්නකො රක්ක කතා කරමු.